මේ වර්තමානයේ අපිට අකින වැඩිම සෙනගක් ඉන්න දේශපාලන රැස්වීම මේ රැස්වීම ගැන ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? මම හිතන්නේ රටේ ජනතාව පීඩාවට හා පීඩනයට හා දරිද්‍රතාවයට පත් වෙන අවස්ථාවක්. ඒ නිසා ඔවුන්ට වේදිකාවක් තිබුණේ නැහැ ජනතාවට මේ ආණ්ඩුවට විරුද්ධව හඬක් නගන. අද මේ හොඳම අවස්ථාව නුගේගොඩ රැළිය. ඒ වගේම අපිට මතක් කරන්න ඕනේ මහින්ද සුළඟට වඩා වැඩි සෙනගක් අද මේ අවස්ථාවට රොක් වෙලා ඉන්නවා. ඒ ජනතාවගේ පීඩනය ප්‍රකාශ කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ නුගේගොඩ රැළිය. මම හිතන්නේ ඒක සාර්ථක කරගෙන තමයි මේ විශාල ජනතාව අද මේ අවස්ථාවට පැමිණලා තියෙන්නේ. මම හිතන්නේ ඉස්සරහටත් එහෙම තමයි මේ පීඩනය දිගටම තිබුණා ජනතාව ඊට වඩා පෙළ ගැසෙනවා. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත් පොදු ජනතාව කවදාත් මහින්ද මහත්තයාට ආදරය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආදරය කරපු ඒ වගේම වමේ බලවේගයට ආදරය කරපු නිහතමානී ජනතාව තමයි මේ රටේ ඉන්නේ. ඒ ජනතාවට ජනතාව දුන්න ඡන්දයක් වරමක් දුන්නා මේ අයට රට පාලනය කරන්න. නමුත් අවුරුද්දක් යනකොට ඒ අයගේ පාලනය ගිලිහී යනවා. ඒ කියන්නේ ධනවාදී ලිබරල් වාදී ආර්ථික ක්‍රමයක් කියන්නේ මේ රටේ පොඩි මිනිහට තරක් නැති වෙන ඉදිරි අනාගතයේදී. ඒ වගේම රට විකුණගෙන කරන ආර්ථිකයක් තමයි මේ අයගේ තියෙන නිසා ඊට විරුද්ධව අද පෙළ ගැහෙලා තිනා මේ රටේ සමස්ත ජනතාවම කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ.